අයිබෝවන් මම සරත් ෆර්නෑන්ඩු මම අද ලෙසන් කෙනුත් කියලා දෙන්න යන්නේ ගිටාර් නෝට්ස් ෆීල් කරන විදිය සෝල් එකක් ෆීල් කරන විදිය අපි ලෙසන්ස් කීපයක් දිගින් දිගටම කරන්න සිද්ධ වෙනවා. හොඳයි. අද මම මේ ට්‍රෙමෝලා එක පාවිච්චි කරලා කොහොමද අපි ගිටාර් එක ෆීල් කරන්නේ? අපි ඒකත් පුරුදු වෙමු අද. තවත් අපිට මේ නෝට්ස් මේ ඇඟිලි වලින් ෆීල් කරන විදියත් කියලා දෙන්න පුළුවන්. ඉතින් අපි දැනගමු කොහොමද අපි මේ ට්‍රෙමෝලා එක පාවිච්චි කරලා ගිටාර් එකේ නෝට්ස් ෆීල් කරන්නේ කොහොමද කියලා. හොඳයි. අපි දැනට A minor කෝඩ් එක ගමු. කලින් කියලා දුන්නා මෙන්න මේ G note එකෙන් A note එක D note එකෙන් E note එක B flat එකෙන් C එක මේ විදිහට උස්සලා notes feel කරන්නේ. කියන්නේ ඔන්න මේ විදිහට. ඔන්න මේකම තමයි වෙන්නේ. හරි. එතකොට ඔන්න බලන්න. අපි දැන් මෙතන මේ A minor කෝඩ් එක. හරි. A minor කෝඩ් එක ඔබ දන්නවා ඇති. A minor කෝඩ් එක මෙතනත් මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. මෙතනත් පුළුවන්. මෙතනත් පුළුවන්. මෙතනත් පුළුවන්. එමත් මෙතනත් පුළුවන්. හරි. මෙතන තියෙන A minor කෝඩ් එකේ අපි නෝට්ස් ෆීල් කරන විදිය බලමු. එක නෝට් එක ගානේ ෆීල් කරලා පෙන්නන්න. එතකොට මම පාවිච්චි කරන විදිය එක්කෙනා එක් ආකාරයට මේ ට්‍රෙමෝලා එක පාවිච්චි කරනවා. මම මේ සුළු ඇඟිල්ල පොඩි ඇඟිල්ල තමයි මෙහෙම කරලා දානවා. දාලා තමයි මම මෙතනට තියලා හිර කරගන්නේ. ඔන්න බලන්න. දැන් අපි A note එකේ ඉඳලා B note එකට normal විදියට අපි play කරනවා. කියන්නේ feel නොකර. හරි. E note එකේ ඉඳලා F sharp එක. C to D. G A D E I mat A B. ඒත් අපි මේ arm එකෙන් කොහොමද ඒක කරන්නේ? right. දැන් පාට් එකක් ගහනකොට අපි ඔයාලට එක පාරක් වේව් කරන්නත් පුළුවන්. මේ බලන්න. ඔක දෙකක් කරන්නත් පුළුවන්. තුනක් කරන්නත් පුළුවන්. කීපයක් දිගටම ගෙනියන්න පුළුවන්. හරි. දැන් අපි notes මෙන්න මේ විදිහට මේක පුහුණු වෙනකොට මේ විදිහට තමයි ඉස්සෙල්ලා පුහුණු වෙන්න ඕනේ. හරි පැහැදිලි වෙන්න ඕනේ. එක නෝට් එකක් ගහනවා නම් ඒක ඒ විදිහට ප්ලේ කරලා පෙන්නන්න ඕනේ. මෙන්න බලන්න. ඔක දෙකක් නම් තුනක් නම්
ඒ වගේ උඩට යන්න. දැන් අපි තව එකක් දැනගන්න ඕනේ. අපි එහෙම ගානකොට මේ ගිටාර් එක ටියුනින් අවුට් වෙන්න පුළුවන්. දැන් මගේ ගිටාර් එකේ උඩ ලොක්ස් තියෙනවා. මෙතනත් එහෙම අවුට් වෙන්නේ නැහැ. අවුට් වෙනවා කියන්නේ මේක ස්ප්‍රින්ග් උඩ දුවන නිසා ස්ප්‍රින්ග්ස් උඩ තමයි මේ ට්‍රෙමෝලාම් එක වැඩ කරන්නේ. එතකොට මම ඒ ගහපු නෝට් එක අය තිබුණ තැනටම කියා ගන්නවා ගෙනල්ලා. නිතරම අපි ඒ පැහැදිලි විදියට ප්ලේ කරන්න ඉගෙන ගත්තම ඔයා සෝල් එකක් ප්ලේ කරනකොට මෙම ෆීල් කරනකොට ඒ ෆීල් එකත් හරි පැහැදිලිව ඔයාට ප්ලේ කරන්න පුළුවන් වෙනවා. අහන කෙනෙකුට ඒක ලස්සනට ඇහෙන්න ගන්නවා. තීරුමක් ඇතුව තමයි ඒක ප්ලේ කරන්න ඕනේ. හරි. ඉතින් ඒක නිසා මම පෙන්නන්න බීට් එකක් දාලා රිද්ම් කෝඩ්ස් කීපයක් උඩ මේ දවස් ටිකේ අපි ගිටාර් සෝලෝස් වලට ෆීල් කරන ආකාරය සහ නෝට්ස් ෆීල් කරන විදිය ගිටාර් සෝලෝ එකක් ෆීල් කරන විදිය මික්ස් කරලා මම පොඩි සෝලෝ එකක් දැන් ගහලා පෙන්නන්නම්. ඒ මයිනර් කෝඩ් එක මෙතන තියෙනවා. ප්ලේ කරලා පෙන්නන්නම්. ෆීල් කරන විදිය තමයි ගොඩක් පෙන්නන්නේ. නෝට්ස් ගහලකොට ඒ තැන් වල මේ වගේ නිකන් පොඩි වේව් එකක් දෙන්න උඩට එක ෆීල් එනවා. නිකාම්ම ගහන්න අරකයි ටයිප් කරනවා වගේ ගහලා වැඩක් නැහැ නේ. ඔන්න එහෙනම්. සෝල් එක ගහනකොට මේ ආම් එකකින් කරන එක නොකර මේ ඇඟිල්ලෙන් කරලත් පෙන්නනවා. ආම් එකනුත් ඒක දෙක කරලා පෙන්නනවා. එතකොට අපිට ආම් එකක් නැති කෙනෙකුටත් ඒක මෙතනින් ෆීල් කරන්න පුළුවන්. ගිටාර් ආම් එකක් යූස් කරන ගිටාර් එකක් තියෙනවා නම් ඒ ට්‍රෙමෝලාම් එක හරහා ඒක කරන්න පුළුවන්. ආම් එකකින් උස්සන්න. දැන් උස්සන්න ඇඟිල්ලෙන්. දැන් උස්සන්න ආම් එකකින්. ඔන්න ඇඟිල්ලෙන්. දැන් ආම් එකකින්.
ඔන්න ඔය විදියට ගිටාර් එක ඔයාට ෆීල් කරන්න පුළුවන් වෙනවා. ට්‍රෙමෝලෝ ආම් එකක් තියෙනවා නම් ට්‍රෙමෝලෝ ආම් එකෙන් කරපු දෙයම මේ අතෙනුත් මම මේ සෝල් එකේ තුලදී ප්ලේ කරලා පෙන්නුවා. ට්‍රෙමෝලෝ ආම් එකක් යූස් නොකරන අයට වුණත් කෙනෙකුට වුණත් ඒ ෆීල් එක මේ ඇඟිලි වලින් ගන්න පුළුවන්. ට්‍රෙමෝලෝ ආම් එකක් තියෙනකොට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මම ඊළඟ ලෙසන් එකේදී ට්‍රෙමෝලෝ ආම් එක යූස් කරලා ඩිස්ටෝර්ෂන් සෝලෝ එකක් ගහන විදිය, නෝට්ස් ෆීල් කරන විදිය කියලා දෙන්නම්. හොඳයි එහෙනම් මම හිතනවා ඔයා මේ ලෙසන් එකනුත් යමක් ඉගෙන ගනී කියලා. මම ඊළඟ ලෙසන් එකේදී ඩිස්ටෝර්ෂන් ගිටාර් නෝට්ස් ෆීල් කරන විදිය, මේ ආම් එක පාවිච්චි කරන විදිය, මේ ගිටාර් ආම් එක පාවිච්චි කරන විදිය ඒ සියලුම දේවල් කියලා දෙන්නම්. හොඳයි එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ජය වේවා.